තෙරුවන් සරණයි. අවශ්‍ය බොහෝ වේවා. ඉතින් අපි අද මේකතු වෙලා ඉන්නේ 2026 වසරේ දුරුතු මහා පොයට අපි කතිකා කරගත්ත DNS ළමිසිකු සංවිධානය කරලා තියෙන පුණ්‍ය කටයුත්ත ගැන අපේ ජනතාවට දැනුවත් කරන්න. මේ පුණ්‍ය කටයුත්තේ නිර්මාතෘ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපේ අනුරුද්ධ අයියා. තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා. ඉතින් අය අපි කියමු නේද මේ බලන් ඉන්න කට්ටියට මොකද්ද මේ අපේ අලුත් පුණ්‍ය කටයුත්ත කියලා. ඕගොල්ලන්ට මල්ලි. ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රථම දාණය කිරිපිඩු දාණයට ඒ දාණය සිහි කරමින් ඒක ආහා සමගාමීව අපි DNS ළමිසිකු විසින් සංවිධානය කරගත්තු කතිකා කරගත්තු නොඉඳුල් මහා කිරිපිඩු දාණය ගැන තමා කිරිපිඩු පූජාව ගැන තමා මේ විදිහට අපි ඔයාලව දැනුවත් කරන්න හදන්නේ. අයි අපි මේ ගොඩක් තැන්වල අපි දකිනවා මේ කිරිපිඩු දාණය රුවන්වැලි සෑයට දළදා මාලිගාවට නිතර කිරිපිඩු දාන පූජා කරනවා අපේ බෞද්ධ ජනතාව. ඒත් මෙතන විශේෂ දෙයක් කියනවා මේ නොඉඳුල් කිරිපිඩු දාණය කියලා. මොකක්ද මේ නොඉඳුල් කියන එකේ විශේෂත්වය? අපි අපේ බලන් ඉන්න අයට ඒක ගැන කියලා දෙමු. මොකක්ද මේ නොඉඳුල් කියන්නේ? ඕගොල්ලන්ට මල්ලි කිව්වා වගේ මේ කිරිපිඩු පූජාවේ විශේෂත්වයක් තියෙනවා. අපි පාවිච්චි කරලා තියෙනවා අපේ කිරිපිඩු පූජාවට ඉස්සරහින් නොඉඳුල් කියලා විශේෂ වචනයක්. ඉතින් එතනදී අපි අදහස් කරන්නේ අපි මේ කිරිපිඩු පූජාව සකස් කරගන්නකොට කිසිම ආකාරයකින් මෙම කිරිපිඩු දාණය කිරිපිඩු පූජාව ඉඳුල් වීමකට ලක් නොවන විදිහට අපි මේ කිරිපිඩු දාණය සකස් කරගන්න කටයුතු ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අයි මේ අපි මේ රූප රචනාවකින් අපි මේ ඉදිරිපත් කරන්නේ අපේ මේ පුණ්‍ය ක්‍රියාව අපි සිදු කරගෙන යන පිළිවෙල. ඒ අතර දැන් මේ නොඉඳුල් ක්‍රියාව ගැන හරියටම මේ බලන කට්ටිය ගොඩක් අය දන්නේ නැහැ. ඉතින් අපි මේ බලන කෙනෙක් කොයිනම් ඕව වෙලාවක මේ වගේ පුණ්‍ය ක්‍රියාවක් කරන්න ඒගොල්ලන්ට හිත පහළ වුණොත් ඒ දේ කරගෙන යන්න පහසුවක් වෙන්න අපි මේ දේ ගැන හරියටම අපි මේ දේ කරන්නේ කොහොමද කියන දේ ගැන තව වැඩි විස්තරයක් ඉදිරිපත් කරත් හොඳයි කියලා මම හිතනවා. අපි ඒ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරමු අයියේ. පණ්ඩාරමල් කියපු පොයින්ට් එක ඒ කාරණාව තමා අපේ මේ වීඩියෝ එකේ රූප රචනාවේ ප්‍රධාන අරමුණ. ඒ කියන්නේ අපි මේ කරන පුණ්‍ය කටයුත්ත මේ විදිහට අපි රූප රචනාවකින් අරගෙන එන්නෙම මේක බලලා කෙනෙක්ට හිතක් පහළ වෙන්න ඒ පුණ්‍ය කටයුත්ත කරන්න හිතෙන්න දැනට තව කෙනෙක්ව පත් කරන එක තමයි අපේ අරමුණ. ඉතින් ඔයා කිව්වා වගේ මම විස්තර කරන්නම් අපි මේ දාණය සකස් කරගන්න පාවිච්චි කරන්නේ මොනවද සහ මේක නොඉඳුල්ව අපි සකසගන්නේ කොහොමද කියලා. එතනදී මේ කිරිපිඩු දාණය සකස ගන්නකොට විශේෂවම සඳහන් කරන දෙයක් තමයි මේ නොඉඳුල් සහ දිය නොමුසු කියන එක. ඒ කියන්නේ අපි මේ කිරිපිඩු දාණය සකස් කරගන්න වතුර පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ සුවඳ සහල් වලින් තමයි කිරිපිඩු දාණය සකස් වෙන්නේ. එතකොට ඒ සහල් සෝදන්න පවා අපි පාවිච්චි කරන්නේ තැඹිලි වතුර. එතනදී විශේෂත්වය වෙන්නේ මේ තැඹිලි ගෙඩියක තියෙන වතුර අපි ඒ වෙලාවේ තැඹිලි ගෙඩිය කපලා එළියට ගන්නකම් ඒ වතුර පිරිසිදු වතුරක් විදිහට තමයි පවතින්නේ. ඒ කියන්නේ කිසිම ආකාරයකින් මේ පරිසරයට නිරාවරණය නොවෙච්චි වතුරක් ජලයක් පාවිච්චි කරන්න ඕනද තමයි තැඹිලි වතුර අපි මේකට යොදාගන්නේ. මොකද ඒ වෙලාවේ අපි තැඹිලි ගෙඩිය කපලා ගන්න වතුරය තමයි නොඉඳුල් වතුර විදිහට මේකට පාවිච්චි කරන්නේ. අපි නිකන් වතුර ජලය පාවිච්චි කරන්නේ නැහැ සුවඳ සහ සෝදන්නවා. එතකොට එතනදී අපි තැඹිලි වතුර වලින් සහල් සෝදගෙන එලකිරි පාවිච්චි කරනවා කිරිපිඩු දාණය සකස ගන්න. එතකොට ඒ විදිහට තමයි දාණය සකස් වෙන්නේ. දාණය සකස් කරන තැන ඒ අපි සකස් කරන ලිපට උඩින් වියනක් පාවිච්චි කරනවා, වියම් බඳිනවා. එතකොට අපි දාණය සකස් කරන සියලු දෙනා මුඛවාඩම් පළඳිනවා. ඊට අමතරව දැන් අපි මේ දාණය පූජා කරන්න එළඹෙන දවස පටන් ගන්න මධ්‍යම රාත්‍රී 12 ඉඳලා අපි මේ දාණය සකස් කරලා රුවන්වැලි මහා සෑයට දාණය පූජා කරලා ඉවර වෙන මොහොත දක්වාම අපි කිසිම කෙනෙක් කිසිම දෙයක් කතා කරන්නේ නැතුව තමයි මේ දාණය සකස් කරන්නේ. එතනින් අපි අර්ථ ගන්නවනේ සහ බලාපොරොත්තු වෙන්නේ මේ දාණය සකස් කරන වෙලාවට අපි කතා නොකිරීම තුළින් අපේ අරමුණ හැම විටම මේ දාණය සහ මේ පුණ්‍ය කටයුත්ත ගැනම තබා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. මොකද අපි හුඟක් වෙලාවට සම්ප්‍රදාය සාමාන්‍ය විදිහට අපි දානයක් සකස් කරනවා, අපි කතා කරනවා, විහිළු කරනවා. එතනදී අපේ අරමුණ සහ අර අපි කරන පුණ්‍ය කටයුත්ත ගැන අපේ හිත එකම අරමුණක පවතින්නේ නැහැ. අපිට සාමාන්‍ය දානයක් සකස් කරන්න කියන්නේ
ඒ දානයේ තියෙන ආනිසංස නැත්තම් අපි ඒ දානය පූජා කරන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ ඒ දේවල් සිහි කර කර තමයි හැම විටම දානයක් සකස් කරන්න යන්නේ. ඉතින් ඒ අරමුණ හරියටම කරගන්න තමයි අපි කිසිම දෙයක් කතා නොකර මුඛවාඩම් ඇලඳගෙන ඒ අපි දානය පූජා කරන දවස උදා වෙන මධ්‍යම රාත්‍රී 12 සිට දානය සකස් කරලා පූජා කරන මොහොත දක්වාම අපි කතා කරන්නේ නැහැ. ඒ විදිහට අපි වචනකින්වත් මෙම දානය ඉඳුල් නොවෙන්න වග බලා ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි මේ දානය සකස් වෙන්නේ. ඒ ආකාරයට සකස් කරගත්තු දානය අපි රුවන්වැලි සෑයකාවට අරන් ගිහිල්ලා මේ ලෝකේ බලවත්ම ස්ථානය ගෞතම බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු ප්‍රමාණයක් වැඩ සිටින රුවන්වැලි මහා සෑයට තමයි පූජා කරන්නේ. ඒ කියන්නේ ගෞතම බුදුන්ට පූජා කරා හා සමානයි. ඉතින් ඒ විදිහට තමයි දානය සකස් වෙන්නේ. ඔයාලට මේ ඉස්සරහට මේ වීඩියෝ එකේදී අපිට අපි පෙන්නනවා මේ දානය සකස් කරගන්න විදිහ, අපි මේකට පාවිච්චි කරන දේවල් සහ මේ රූප රචනාවෙන් ඔයාලට පුළුවන් සම්පූර්ණව අපි දන්න විදිහට අපේ දැනුමේ ප්‍රමාණයට අනුව නොඉඳුල්ලු අපි මේක සකස් කරගන්න 100%ක්ම අපි උත්සාහ කරනවා සහ ඔයාලට මෙතනින් අපි අදහසක් දෙනවා මේක කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ඒක තමයි අපේ ප්‍රධාන අරමුණ සහ අපි මේක ඔයාලට අරන් ඉන්නේ ඒකයි. ඒ කියන්නේ තව කෙනෙකුට මේ දේ කරන්න හිතක් පහළ වෙන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ඉතින් අපි මේ කිව්ව කතාව ඉස්සරහට වෙන්නේ කොහොමද කියලා මේ රූප රචනාවෙන් ඔයාලට බලාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ පුණ්‍ය ක්‍රියාවක් ඔයාලටත් කරන්න පිංසිත පහළ වෙන්න කියලා ළමිසිකව අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බණ්ඩාර මල්ලි මේ රූප රචනාව බලලා අපිට ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අපිට අදහස් දෙන්න සහ අපි අදින් මොන හරි අඩුපාඩුවක් වෙනවා නම් ඒ පිළිබඳව අපිව දැනුවත් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අවසාන වශයෙන් සියලුම සත්වයින් හට මේවැනි පුණ්‍ය ක්‍රියා කරන්න පින්සිත පහළ වෙන්න කියලා ළමිසිකව අපි ඔයාලට ප්‍රාර්ථනා කරනවා. පහය පුරන් හිරෝ මඩල අනවතප්තයේ සත් බිම්බෝ පෙවුම තුසිත විමානේ පරසතෝ කොසොම සාදු වන්දිමේ මාගේ ගෞතම සමීද සසර ගමන දුක බව දැනගත්දා සසර පුරා පතිනිය හැරදා අතිර භවයේ සැනසුම් සුව සොයලා සමිඳු නික්මුණා ඇසල පොහොයදා සුන්කල මරෝ බාල බිඳෙමින් වෙසගේ නිර්මල සම්බුදු බව ලැබ සමීද පින්කල පිරිසට නිර්මල දහමේ අත්කල දුන්නා හිමි නිර්වාණේ රුවන් කඳක් වන් රන්වන් සිරුර අඩවන්නෝ කරුණා පෙරදැස ලොවක් නිවාලන අමයොරෝ අදන දොහොත්
තබාවාදේ නෙමේ මම සමීද පියුම් පත කරන් පැහැසිරේ පතොල නෙත සිත සනසන සංසුන් ගමන ඉදේ කරනා සම්බුදු ගුණය සිහිකර වඳිනේ මේ තිලෝවග සමීද අඩවන් දෙනෙතේ කරුණාදහරයි මිසදිටු අඳුරට දැල්වූ පහනයි මෙත් කරුණාවෙන් සිත සනසලයි සුගත තථාගත සම්බුදු සරණයි පින්කඳ බබලන රන් රැස් දහරයි දංකඳ අඩුවක් නැත පින් සාරයි ලංකර ගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි සක්මන් කරනා රන් රොවරුසෙරෝ ඉක්මන් නැති සංසුන් ගාතේ පෙබේදෝ සිත් මල්යායම පුදමින් සමේදෝ භගවත් මුනි සාද වන්දනේ මේ සාදෝ කැඩපත මෙන් නැන බල ඔපවත් කළ සඩ සුළඟට නොසැලෙන සේවනක් ලෙස ගෝර සසර මග මරෝ බල සුන් කළ සුගත මුනි දෝසාද වඳිනේ මේ තුන් කාල දිතිස් පුරුෂ ලකුණින් ගත දෙලොන මහත් දැති පින් මහිමය පිරුණ පිරුමන් පුරමින් කල්ප පුරණ කළ මහ සමේදෝට වඳිනේ නිතෙන සනසන අමයෝරෝ දහමයි තුන් සිත පහදන සම්බුදු වදනයි තුන්දොර සංවර කරවන පිහිටයි තුන්කල් මගේ බුදු හිමි නම දෙන්නයි කතරට වහිනාම දම් වැස්සයි සසරට බැඳී බැමි සුන් කළ
නිර්මල දහමයි මතුවට පවතින නිර්මල වදනයි පිහිටට මගේ බුදු හිමියන් පමණයි පිටමං සදමින් නිවනට මහගෝ සංසුන් ගමනින් පසු පාස වඩිනෝ සිව් මහා පිරිසෙන් පුදසෙත් ලබනෝ සිරි ගෞතම බුදු හිමියන් වඳිමු පිහිටක් අවැසිව සිටියාය සොයනා සරණක් වේ සසරෙන් ගොඩ තබනා නිවනින් ලෝසත සැනසුම් ලබනා අමාමෑණිහිමි නමදිමි බැතිනා අතමිට්ටු දුදනන් දමනය කරනා ලහිරු මඩලසේ සැනසුම් සදනා උදදීපයෝමෙන් මහාබඹු අදිනා බැතිසිත් පුදදේ වඳිනෙමි සමිදා විනකරනට මග පැමිණෙන රුදුරෝ බාධකවලටද මෙත් බාල පැතිරෝ රෝබිය අඳුරද නිති දොරු කරවෝ සිහිකර වඳිනෙමි සම්බුදු සමිදු සොයමින් අසරණ දනලෝ පිරුණ කරුණාවෙන් සිත් සැනසුම් දෙවන අසදිස මහකොළුනින් පෙරේ උතුල ලොවුතුරු හිමි සඳ නම දෙමි නිතින සිව් මහබඹුනගේ පිදුම් ලබන්නේ සිව් පිරිවර පිරිසෙන් සැරසෙන්නේ සිව්පසයෙන් නීති පිදුම් ලබන්නේ සම්මා සම්බුදු හිමි නම දෙන්නේ දැකුමෙන් දැසට දුක් සංසිඳුනේ වදනින් සැනසුම සතහට ලැබුණේ නිවනින් රුදු සසරේ දුක නිවුණේ අංගීරස මගේ පුදු හිමි වඳිමි දෙව්ලොව දෙවියන් බඹුන්ද පුතන
නාලොව සුරලොව දෙවි පුද දෙවන සුවඳ දුමින් කුසුමින් පොද ලබන සමිත උතුම් මම වඳිනෙමි නිතර නොපෙනෙන සසර දනව්වේ ඉමක් සොයාගෙන එතෙර දකින්නේ මලක් පුදාගෙන නිතර සිතන්නේ සම්මා සම්බුදු පිහිට පතන්නේ කුරිරු කුහක ආද මිටුකම් පිරෝණ නපුරු අඳුර පෙරිමානෙන් සැදුන ගෝර සසර ගමනෙන් පත් මිදුන සාදු වඳෙමි මගේ සම්බුදු සමිඳ ලෝකනාථ ශ්‍රී ගෞතම සමිඳෝ විතරාගී ගුණ මහිමෙන් පිරුණු ශෝකරාග කෙලෙසුන් මුල් ඉදිරෝ සාදු වඳෙමි මගේ සම්බුදු සමිඳු ලොවෙහි පෙපුණු සෑම මල් පොද දෙන්නේ ලොවෙහි සියලෝ සුවඳෙන් පොද දෙන්නේ අඳුර නසා මොක් සුව ලැබගන්නේ උතුම් නිවන් සැප බලය ලබන්නේ උතුම් නිවන් සැප බලය ලබන්නේ උතුම් නිවන් සැප බලය ලබන්නේ